ඔන්න මම මගේ කාර් එක ස්ටාර්ට් කරනවා. මම පොඩි ටෙස්ට් එකක් කරන්න හදන්නේ. මගේ බැටරි එක ෆුල් තියෙනවා. මම හදන්නේ මගේ මේ බැටරි එකෙන් කිලෝමීටර් කීයක් මට EV මොඩ් එකේ යන්න පුළුවන්ද කියලා බලන්න තමයි මම හදන්නේ. දැන් බැටරි එක ෆුල් තියෙනවා. EV මොඩ් දාලා තියෙන්නේ. AC on කරලා නැහැ. AC on කරන්නේ නැතුව EV මොඩ් එකේ කිලෝමීටර් කීයක් ෆ්ලැට් පාරක යන්න පුළුවන්ද කියලා තමයි මම බලන්නේ. ඔන්න මම මගේ ගමන ස්ටාර්ට් කරනවා. EV මොඩ් එකෙන්. මයිලේජ් එක 0 කරා. 0 මයිලේජ්. දැන් පටන් ගන්නවා ගමන. EV මොඩ් එකේ කිලෝමීටර් කීයක් යන්න පුළුවන්ද කියලා තමයි මම මේක ටෙස්ට් කරන්නේ. මේක ෆ්ලැට් පාර්. පළවෙනි බැටරි කට්ට බොහොම ඉක්මනටම ඉවර වුණා. මම හිතන්නේ ඒක ෆුල්ම charge වෙලා තියෙන නැතිව ඇති. මේ 60 වේගෙන් යන්නේ EV මොඩ් එකේ. මෝටර එකට උඩරිම පවර් එක යොදවනවා බැටරි එකෙන් මේ ගමනේ යන්න. දැන් මීට 800ක විතර දුර ගිහිල්ලා තියෙනවා. kilometerයි. කිලෝමීටර් 2යි දැන්. කිලෝමීටර් 2ක දුරක් ගියා EV මොඩ් එකෙන් without AC. බලමු තව කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා මේ EV මොඩ් එකෙන් මේ පාරේ. මේක ඇත්තටම අම්පාර ඉඳලා දීඝවාපිට යන පාරක් මේක. මේ පාර දීඝවාපිට යන පාර.
බැටරි එක ගොඩක් බැස්සා මේ ගමනට කිලෝමීටර් 4ක් මේ වෙනකොට 4.2ක් ඇවිල්ලා තියෙනවා EV මොඩ් එකෙන්. මම හිතන්නේ තව වැඩි දුරක් යන්න බැරි වෙයි. තව පොඩි දුරක් වගේ යා ගන්න පුළුවන් වෙයි. EV මොඩ් එකෙන් තාම බැටරි එකෙන් තමයි යන්නේ. තාම EV මොඩ් මම හිතන්නේ තව සුළු පොඩි දුරක් තමයි යන්න පුළුවන් EV මොඩ් එකෙන්. මොකද දැනට බැටරි එක කට්ට දෙකයි තව තියෙන්නේ. බලමු අපි තව කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා. තව කිලෝමීටර් භාගයක්වත් යන්න පුළුවන් වේද ඇවරේජ් මේ AC නැතුව බැටරි එකෙන් කිලෝමීටර් 5ක් විතර යන්න පුළුවන් වේද කියලා බලමු. දැනට 4.7යි. තාම නම් එන්ජින් එක ස්ටාර්ට් උනේ නැහැ. EV මොඩ් තාම 4.8යි. තාම යන්න පුළුවන්. තාම අන්න එන්ජින් එකට දැන් එන්ජින් එකට මාරු වුණා. දැන් EV මොඩ් නෑ තව දුරටත්. දැන් බැටරි එක බැහැලා තියෙන්නේ. දැන් එන්ජින් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. දැන් එන්ජින් එකෙන් යන්නේ. කිලෝමීටර් 5කට ආසන්න